ආශිර්වාදමත් දවසක්. අද දවසේත් වචනේ ලිදරව්ව පුත්‍රකමේ ආත්මය ශුද්ධ වූ යොහන් සුභාරංචි පළවෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදය. ඒ ස්ථානයේ සඳහන් කරනවා "නමුත් යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්තෝද එනම් උන්වහන්සේගේ නාමය කෙරේ අදහා ගන්නෝද පිළිගත්තෝද අදහා ගන්නෝද අන්න ඒ අයට දෙවියන් වහන්සේගේ දරුවෝ වෙන්න දෙවියන් වහන්සේ බලය දුන්නා කියලා සඳහන් කරනවා. දැන් ඔබට කලින් අධ්‍යයනයේ මම පැහැදිලි කරා මතකද රෝම 8 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ పూర్වයෙන් හඳුනාගත්ත අයවලු. අතර මෙතන තේරුම් ගන්න ඕනේ මේකේ සඳහන් නොවන දෙයක් තමයි උන්වහන්සේ හඳුනාගත්ත නැත්නම් උන්වහන්සේ තෝරා නොගත්ත මනුෂ්‍යයන් ඉන්නවා. උන්වහන්සේගේ ජීවන පොතේ නම ලියවුණු නැති අය මේ පොළවේ ඉන්නවා. දැන් මේ ස්ථානෙත් කියනවා ඒක. අන්න ඒ අය තමයි උන්වහන්සේව පිළිගන්නේ නැත්තේ. ඒ අය තමයි යේසුස් වහන්සේගේ නාමය කෙරේ අදහා ගන්නේ නැත්තේ. නමුත් යේසුස් වහන්සේ අපිට කිව්වේ මොනවද? මතෙව් 28 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදේ ඉඳලා 20 වෙනි පදේ දක්වා කිව්වා "නුඹලා ලොව මුළුල්ලේ ගොස් සියලු ජාතීන් මගේ අනුගාමිකයන් කරන්න. රාජ්‍යයේ සුභාරංචිය හැම කෙනෙකුටම ප්‍රකාශ කරන්න." ඇයි මේ පොළවේ ඉන්න ඔබ මම දන්නේ නැහැ කවුද තෝරගත්ත කෙනා කවුද තෝරගත්තේ නැති කෙනා කියලා. ඒක දන්නේ දෙවිඳුන්. සහ ඒක දන්නේ ඒ තෝරා ගැනීම හෝ තෝරා නොගැනීම කරන ඒ පුජ්‍යලයා. අපි මොනවද කරන්නේ? කෙලවරක ඉඳගෙන යේසුස් වහන්සේ එකම දෙවියන් වහන්සේ කියන සුභාරංචිය හැමෝන්ටම අපි කියාගෙන යන්න ඕනේ. දැන් ඔබ සුභාරංචි කරන්නේ යෙදෙනවා නම් දැන් ඉවැන්ජලිස්ට්වරු ඒකට වෙනමම ඉන්නවා. නමුත් අපි හැමෝන්ටම සුභාරංචිය කියන්නේ උන්වහන්සේ අණක් දුන්නා. ඉල්ලීමක් නෙමෙයි අණක්. කොමාන්ඩ් එකක් අණක්. ඒ නිසා අපි සමහරට ඔබ මේ වචනය අහන ඔබ සුභාරංචිය කියලා කවුරුත් යේසුස් වහන්සේව පිළිගන්නේ නැතුව ඇති. ඔබට බනින්න නැති. ප්‍රතික්ෂේප කරන්න නැති. ඒ නිසා ඔබ තීරණයක් ගන්න නැති අපෝ ඊට පස්සේ නම් මම කාටවත් කියන්නේ නැහැ කියලා. නෑ ඒක වැරදි. දැන් ඔබ දැනගන්න ඒ අය උන්වහන්සේ තෝරගත්තේ නැති අය. ඒ නිසා සංඛ්‍යාව අනුව නෙමෙයි අපි ධෛර්යමත් වෙන්නේ දෙවියන් වහන්සේගේ වචනේ වටහා ගැනීම තුල තමයි අපි නිර්භීත වෙන්නේ ධෛර්යමත් වෙන්නේ බලවත් වෙන්නේ. දැන් අද ඒක නෙමෙයි ඔබට කතා කරන්න යන්නේ. දැන් මෙතන කියනවා උන්වහන්සේගේ නාමය කෙරේ අදහාගත් අයට උන්වහන්සේ පිළිගත් අයට උන්වහන්සේ දරුවෝ වෙන්න බලය දුන්නා. දැන් මේ බලය කියන එකට ඔතොරිටි එක අධිකාරී බලය මේක ග්‍රීක භාෂාවේ වචනය තමයි එක්සූසියා. අධිකාරී බලය. ඒ වගේම මෙතන දරුවෝ කිව්වහම මේ අය ග්‍රීක භාෂාවේ වචනය තමයි ටෙක්නෝන්. ටෙක්නෝන් කියන්නේ බිලිඳෙක්, චයිල්ඩ්, දරුවා. දැන් අපි වැඩිහිටියෙක්ට කියනවද දරුවා කියලා? හැබැයි අද කිතුණු සභාවේ ඔක්කොම තාම කියන අපි දේවදරුවෝ. දේවදරුවෝ. ඔව් දේවදරුවෝ තමයි. නමුත් දේවදරුවෙක් කියන වචනේ පරිසමාප්තිය තුලම නම් හිතන්නේ වැඩ කරන්නේ කල්පනා කරන්නේ ජීවත් වෙන්නේ එතන ප්‍රශ්නයක් තියෙනවා. අපිට පොදුවේ කියන්න පුළුවන් අපේ පියාණන් වහන්සේ දෙවියන් වහන්සේ අපි උන්වහන්සේගේ දරුවෝ. ඒ නිසා we are children of God. අපි දෙවියන් වහන්සේගේ දරුවෝ. ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් වටහා ගැනීමක් තාම ටෙක්නෝන් කියන තැන නම් අන්න එතන ප්‍රශ්නයක්. දැන් ඔබට එක දිගටම මේ ඉගැන්වීම ඉවර කරලා දාන්න පුළුවන්. නමුත් ඒක නෙමෙයි අවශ්‍ය වෙන්නේ. අද මේ අතරමැදින් මම ඔබට යම් විග්‍රහයක් කරේ ඔබව ගෙනියන මාර්ගය මොකක්ද කියලා පෙන්වන්න. මොකද ඔබ අතරමං කරන්න බෑ. අද YouTube එක ගත්තොත් අද ඕනේ තරම් විද්‍යුත් මාධ්‍යවල පැය ගණන් වල දේව වචනේ උගන්වනවා. හලෙලූයා ප්‍රශංසාවේ වස්තුති. නමුත් මේ වගේ ඉගැන්වීමකින් ඕනම කෙනෙකුට ඉන්න තැනින් ඊළඟ මට්ටමට යන්න හැකියාව තියෙනවා. හරිම ලේසි. ඒ නිසා
දැන් මෙහෙම හිතන්න. ජෛව විද්‍යාත්මක මවෙක්ට පියෙක්ට දාව උපදින දරුවා බිලිඳා ඔහු ජීවිතය අවසන් කරන්නේ දරුවෙක් හැටියට නොවේනේ. ඉපදුණු ගමන ඒ මවට පියාට දරුවව පරිසරයෙන් ආරක්ෂා කරන්න ඕනේ. විස බීජ වලින් ආරක්ෂා කරන්න ඕනේ. ඊට පස්සේ වර්ධනය වෙන්න අවශ්‍ය කරන කිරි ටික දෙන්න ඕනේ. ඊට පස්සේ වර්ධනය වෙනකොට ඒ කෑම කිරි වෙනස් කරන්න ඕනේ. ඊට පස්සේ ඔහුගේ ඇඳුම් ටික වෙනස් වෙනවා. ඊට පස්සේ ඔහුට හොඳ නරක කියලා දෙන්න ඕනේ. වචන කතා කරන්න ඇහෙන්න සලස්වන්න ඕනේ. ඒ වගේම ඔහුට සාක්ෂරතාව ප්‍රගුණ කරවන්න, ලියවන්න, හුරු කරවන්න ඕනේ. ඉස්කෝල වලට යවන්න ඕනේ. ඊට පස්සේ ඔහුට ගුරුවරු මුණ ගැස්වන්න වෙනවා. ඊට පස්සේ ඔහුගේ ජීවිතේ තෝරා ගැනීම කරන්න මඟ පෙන්වන්න ඕනේ. ඔහු සමාජයට ටික ටික මුහු කරන්න ඕනේ, මුසු කරන්න ඕනේ. ඊට පස්සේ ජීවිත සහකාරෝ උදෙසා මඟ පෙන්වන්න ඕනේ. අද නම් තනිව හොයාගන්න එක වෙනම කාරණාවක්. නමුත් මම මේ පෙන්වන්නේ දරුවෙක් ක්‍රමක්‍රමයෙන් අධීරයන් වල වෙනස් වෙන විදිය. අවසානයේ ඔහු නියමාකාර වැඩිහිටියෙක්, ගෞරවාන්විත වැඩිහිටියෙක් දක්වා ඔහුට ප්‍රොසෙස් එකක් තියෙනවා. දැන් ඒ වගේම දෙයක් තමයි මේ කිතුණුකම තුල තියෙන. අපි යේසුස් වහන්සේ ස්වාමින් වහන්සේ කියලා මුඛයෙන් ප්‍රකාශ කරාට පස්සේ උන්වහන්සේ මලවුන්ගෙන් නැගිට්ටා කියලා හදවතින් විශ්වාස කරාට පස්සේ අපි ගැලවෙනවා. ඒ කියන්නේ දේව දරුකම ලැබෙනවා. ඒතකොට මේ දරුකම තුලම මේ ජීවිතය අවසන් කරන්න බෑ. ඒක මහා ලැජ්ජාවක්. ඒ දරුවන් තමයි අද සභාවල ඉන්නේ. නායකයෝ දරුවෝ. දරුවෙක්ට බෑ තවත් දරුවෙක්ට මඟ පෙන්වන්න. දරුවෙක්ට බෑ තවත් දරුවන්ට අනාගතය ගැන පෙන්වන්න. වැඩිහිටියෙක් ඕනේ, පියවරු ඕනේ, ආත්මික පියෙක් ඕනේ. එනිසා මම ඔබව ධෛර්යමත් කරන, ඔබ කොහේ හෝ සභාවක කෙනෙක් වෙන්න පුළුවන්, ඔබ දේව දරුවෙක්, කිතුණුවෙක් වෙන්න පුළුවන්. නමුත් දැන් ඔබට අවශ්‍යයි පිළිවෙලකට වැඩසටහන් ගත වෙන්න. ඔබටම කියලා විනයක් හදා ගන්න ඕනේ. ඩිසිප්ලින් එකක් හදා ගන්න. ඒකට නිවැරදිම වචනේ තමයි ඔබ නිරෝගීව වචනය, සත්‍ය වචනේ උගන්වන, බෙදා පහදා දෙන වචනේ උගන්වන සභාවක් තෝරගන්න. සත්‍යතාව මත පදනම්ව දේව වචනේ උගන්වන ගුරුවරයෙක් නැත්නම් ආත්මික පියෙක්ට යටත් වෙන්න. එවැනි ඉගැන්වීම් වලට කන යොමු කරන්න. ඔක්කොම ඉගැන්වීම් එක වගේ නෙමෙයි. ඒවා තලයන් තියෙනවා, වෙනස්. දැන් බලන්න දරුවෙක්, ටෙක්නොන් කෙනෙකුට, බිලිඳෙක්ට, දරුවෙක්ට තලයන් 4ක් තියෙන උඩට යන්න. බිලිඳු අවදිය, ළමා අවදිය, තරුණ අවදිය, වැඩිහිටි අවදිය. ඒ වගේ කිතුණු ජීවිතය තුලත් තලයන් කිහිපයක් තියෙනවා. ඉතින් අද මේ කතා කරන දේව මිනිස්සයා ඉන්නේ ඔය දරුවෙක් කියන තැන නොවේ. මම ඉන්නේ වෙනස්ම ස්ථානයක. වෙනස්ම අධීරක ඉඳන් ඔබට කතා කරන්නේ. ඒ නිසා අද කිතුණුකම තුල ඉන්න දරුවෙක්ගේ මනස තියෙන කෙනෙකුට මේ මම කතා කරන දේ අමුතු දෙයක් වෙන්න පුළුවන්. ඒක වෙනම කාරණයක්. මොකද දරුවන්ට බෑ වැඩිහිටියන්ගේ දේවල් තේරුම් ගන්න. එනිසා මම ඔබව ධෛර්යමත් කරනවා. මේ ඉගැන්වීම් දන්වැලක පුරුක් වගේ ඔබ වෙතට ගේන්නේ. මේවත් එක්ක හොඳට ඇතුල් වෙන්න, සිය පාරක් හරි අහන්න, හිමීට ඔබගේ වර්ධනය ප්‍රගතියත් කරගන්න. අපි ඊළඟ අධ්‍යයනයේ මුණ ගැසෙමු. Thank you. God bless you.